පාට කුරුල්ලෝ වගකීමෙන් ප්‍රකාශ කරන්න පුළුවන් ජාත්‍යන්තර තත්ත්වයේ ප්‍රමිතීන්ට අනුකූලව මෙම නිෂ්පාදන ක්‍රියාවලිය සිදුවන බව. මනෝජ කෝ භාවනා ගියා? ඔව් මේ ගේන් මං කෙවින්ට කීපසරයක් try කරා. ඊ ආන්සර් කරන්නේ නෑනේ. මනෝජ මේ පාර ඔයාට මේ භාවනාවේ ලෙඩ හැදීගෙන එනවද? හා? වැඩකට ගිය මිනිස්සයාට සැරින් සැරේ කෝල් කරන්න ගියාට පස්සේ වැඩේට බාධා වෙනවනේ. හරි ග්ලෙන් දුර ගමනක් ගියපු නිසා මම නිකන් try කරලා බැලුවේ. අද විතරක් ගිය ගමනක් නෙවෙයිනේ. මීට කලිනුත් ගිහිල්ලා තියෙනවනේ. මේ මනෝජ ආයෙ නම් ඔය වැඩේ කරන්න එපා. හොඳේ? මේ පොඩි එකෙක් නෙවෙයිනේ. මට දැන් මේ එනකොට කෝල් එකක් දුන්නා. කුරුණෑගල ඉඳලා. ගිය වැඩේ ගොඩක් සාර්ථකයිලු. දක්ෂයානේ මනෝජ. මං ගියා වගේ තමයි. වැඩේ හරියටම කරනවා. නෑ මේ කෙල්සි මට එක දේවල් ටිකක් කිව්වා. මගේ හිතට මොකද්ද වගේ. ඒකයි මම try කරලා බැලුවේ. ඇයි? මොනවද කෙල්සි කියන්නේ? කෙවින් ගැන මොනවද කිව්වා. මට හරියට තේරුණෙත් නෑ. අනික එයා කෙලින්ම කිව්වෙත් නෑ ඒවා මොනවද කියලා විස්තර. මට තේරෙන්නේ එයා හිතේ මොකක් හරි තියාගෙන කියනවා කියලා. කොහෙන්ද කෙල්සි? මං හිතන්නේ රූම් එකේ. එයාට එන්න කියන්නේ? ග්ලෙන් මේ ඔයා දැන් බනින්න එපා. ඒක මම බලා ගන්නවා. එයාට එන්න කියන්නේ. කෙල්සි ඩාර්ලින් මේ ඩඩා කතා කරනවා. ග්ලෙන් මේ අනේ කෑ ගහන්න එපා හොඳේ. ඔයා හිමිට හංගන්නකෝ. ඩඩා මේ මොනවද මේ කියන්නේ? ඇයි ඩඩා? මේ මොකක්ද දැන් මේ කෙවින්ගේ තියෙන ප්‍රශ්නේ? ඩඩා මට අද දවස් විතරක් දෙන්නකෝ. මං හෙට ඔෆිස් එකේ කට්ටියත් එක්කම ඇවිල්ලා ඩඩාව හම්බෙන්න. මොකක් සම්බන්ධද? ඉතින් ඩඩා කිව්වා මහලා මට අද දවස් විතරක් දෙන්නකෝ. මට ඩඩාට එතකොට අපේ කම්පැනි එකට විශේෂයෙන් අපේ කෙවින්ට වැදගත් කතාවක් තියෙනවා කියන්න. ඒක මෙහෙම කටින් කියලා බෑ ඩඩා. ඒ නිසා මට අද දවස් විතරක් දෙන්න. මේ හෙට මට ගොඩක් වැඩ තියෙනවා. මට බෑ ඔය දෙන්නගේ යුද්ධ බේරන්න. හොඳේ? මට වෙලා නැහැ. හරි. මමයි ඔෆිස් එකේ අයයි හැමෝම කියන දේවල් ඇහුවට පස්සේ ඩඩා තීරණයක් ගන්න. හෙට මම ඩඩා ඉස්සරහා මේ හැම දෙම ඔප්පු කරලා පෙන්නනවා. අපි ඊට පස්සේ කතා කරමු. නේද මේ නුවරඑළියට කැබ් එකක් ඕඩර් කරේ. ඔව් මම දැන්. සර් කොළඹ ඉඳන්ම හයරක වැදිච්ච ඉඳ මම හිතුවා සර් නගින්නෙත් කොළඹින්මයි කියලා. නෑ මම කොළඹ ඉඳන්ම තමයි ආවේ. ඉතින් සර් අපරාධනේ මම මේ කොළඹ ඉඳන් හයරක ඔන් කරගෙන සර් මෙතන ඉඳන් නැග්ගාම. මගේ පුද්ගලික වැඩ ටිකක් තිබ්බා. ඉතින් සර්ට මාත් එක්කම ගිහිල්ලා ඒ වැඩ ටික ලස්සනටම ඉවර කරගන්න තිබ්බා. නෑ ඒ ටික දැන් ෂෝට් අවුට් ෂේප්. අපි යන්න එහෙනම්. මේ ඔයා කොළඹ ඉඳලා හයරක ඔන් කරනවද ආවේ? හරි සර්. සර් දැන් අපි කෙලින්ම කොහාටද යන්නේ? අපි නුවරඑළිය ටවුන් එකට යන්. එතනින් එහාට යන්න ඕනේ තැන් ටික මම ඔයාලට කියන්නම්. හරි සර්. සර් අවුලක් නැත්තම් හයර් එක කැන්සල් කරාට කමක් නැද්ද? හයර් එක කැන්සල් කරන්නේ නැහැ. නෑ ඉතින් සර් ඉතින් බොරුවට මොකටද සර් මේ කම්පැනි කාර්යය පෝසත් කරන්නේ කමිෂන් ගෙව සර්ට අවුලක් නැත්තම් මට යන ගාන බලලා ඩිරෙක්ට් පේ කරන්න. කමක් නැහැ මේ. හැබැයි ඉතින් සර් කැමති නම් විතරයි. කමන්නේ. හරි සර්. එහෙනම් සර් තව ටිකකින් මේ ට්‍රිප් එක කැන්සල් කරන්න. නෑ මම කැන්සල් කරන්න ඕනේ නැහැ. ඔයා කැන්සල් කරන්න. ඔයා රීසන් එක විදියට දාන්න කස්ටමර් ආවේ නැහැ කියලා. එහෙමත් කරන්න පුළුවන්. හැබැයි මේ සර් පොඩි ගාණක් charge වෙනවා. නෑ ඔයා කැන්සල් කරන්න. බය වෙන්න එපා. ඔය හයර් එකට වඩා වැඩියෙන් මම ගෙවනවා. සමහර විට දවස් 2-3ක් ඔයාලට මගෙත් එක්ක ඉන්නත් වෙයි.
අපට සිරි සර් එතකොට මේ සර්ට ලොකු ගාණක් charge වෙයි. එහෙම තමයි බං. උඹලත් ගොඩ යන්න එපා. හා? යයියා පරක්කු වෙන්න. අබන්සොට වෙතින් ශ්‍රී ලංකාවට ගැලපෙනම Hyundai නවතම මාතෘක රැසක් 0.5 Velona Cutters Easy Pants ලෙයා 7කින් යුතු නිසා වැඩි උරා ගැනීමක් හා වියලි බවක් ලබා දෙයි. සුවිශේෂිත ලදරු ඉලාස්ටික් දරුවාට සුව පහසුව සලසයි. මේ මොකද්ද මේ අපේ කිරි රටම පෝෂණය කරන කතාවනේ. මේ සුද්ධිද? ඔව් මේ අපි අපේ සුද්ධිගෙන් කිරි දවනවා. මේ ඉන්නේ අපි දෙන්න. ඊට පස්සේ කිරි බවුසරේ ගමක් ගානකින් කිරි එකතු කරනවා. මොකද්ද මේ? ඒ තමයි කොට්මලේ ෆැක්ටරියේ කිරි බටර් චීස් යෝගට් අයිස්ක්‍රීම් එහෙම හදන විදිය. මේ රටේම අය ඒව කන ඕන හැටි. කොත්මලේ අපි පරිසරයටත් හිතවත් කියලා දැන්ද නම් චිත්‍ර සම්පූර්ණයි. අපේ රටේ කිරිවලින් හදන පෝෂණය පිරි අපේම කොත්මලේ අපේ රටේ පෝෂණය. Velvet අලුත් වෙලා ගානත් අඩු වෙලා දැන් රුපියල් 110ක් පමණයි. පාට කුරුල්ලෝ අලුත් ලයිෆ් බොයි සකුරා පින්ක් ක්ලේ හා සකුරා සාරෙන් සමට හෙල්දි ග්ලෝ එකකුත් දෙනවා. සෑම සේදමකින්ම ග්ලාස් වගේ පෑපත් සමග Pond's Bright Beauty Face Wash. දුව කතා කරේ නැද්ද දැනත්? එයා නම් අපිට කතා කරේ නෑ. අපි තමයි එයාට කතා කරේ. ඒත් හැබැයි ඉතින් ආන්සර් කරේ නෑ. මං හිතන්නේ වැඩ වැඩි ඇති. වැඩ අඩු වුණත් ඉතින් ඊය පැත්තේ හැටියට කෝල් එකක් ගන්නවත් මතක් වෙන්නේ නැතුව ඇතිනේ. ඔව් ඉතින් කාලයක් ප්‍රසාදුත් එහෙ වැඩ කරා. ඒ හින්දා තමයි දැනට කිව්වේ. මේ මං සුදු අම්මට කෝල් එකක් ගත්තා. වැඩ කියලා මොනව කරනවද මන් දන්නේ ආන්සර් කරන්නේ නැහැ. මට බයයි වගේ යන්නේ. හරි ඉතින් දැන් එළම රාජකාරී වැඩ කරන්න ගියේ. ඔබ ඉතින් නිතරම කෝල් කරන්න එපා. එළමට බාධා වෙනවනේ. ඒ නිසා සැරින් සැරේ කෝල් කර බාධා කරන්න එපා. ඒක හරි බාධාවක් නේ ළමයාට. රාජකාරී වගේ දන්නේ අපේ කෙල්ල. හරි දැන් අපි මෙතන බොරුවට නැටුවයි කියලා ළමයා එන්නේ නැහැ නේ ඉක්මනට. නේද ප්‍රසාද්? දැන් ඉතින් කීයට හරි ඉතින් එන වෙලාවක එයි. නැතු දෙක පාරටම දේව බලයකින් වගේ ගෙන්නන්න නෑ මෙතනට. හරි දැන් ඔයා ඔහොම කියනවා නම් හැබැයි මොකක් හරි වැරද්දක් වුණොත් මට කියන්න එපා හොඳේ. මමයි කෙල්ල ඌරතල් කරන්න කියලා. විශාකා අපි මේ ළමයි හදනවා කියලා ඉතින් හැමදාම අපි ළඟම තියාගන්න බෑනේ. අපි ඒ ළමයින්ට හොඳ නරක කියලා දීලා කළ යුතු දේ නොකළ යුතු දේ කියලා දීලා අපි සමාජයට එකතු කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඒ ළමයි දැනගන්න ඕනේ හොඳ නරක දෙක දැනගෙන ඒ විදිහට ජීවත් වෙන්න. ඒ විදිහට මිනිස්සු ආශ්‍රය කරන්න. නැතු ඉතින් හැමදාම අපේ තුරුලේ තියාගෙන ඉන්න බෑනේ අපිට ළමයි ඉන්න. ඒක නම් ඇත්ත තමයි ඉතින්. යන්නේ කා කොරහත් බිඳගෙන යනවා. රැඳෙන කෙනා රැඳෙනවා. ඒ වුණාට අපිට ඉන්නේ කෙල්ලෙක්නේ. කොල්ලෙක් නෙවෙයිනේ. හැමතිස්සෙම පස්සෙන් ඉඳගෙන අපි ආරක්ෂා කරපු කෙල්ලෙක්. කොල්ලෙක් නම් මං ඉතින් මෙච්චර නටන්නේ නැහැ. එහෙමයි. ඊකටම ප්‍රතිචාර නැත්තම් අපි වෙන කාට හරි කතා කරලා බලමු. කලබල වෙන්න ඕනේ නෑනේ. ප්‍රසාද් දරාර මේ අර බෙලි ගෙඩියක් වැටිච්චාම ලෝකෙ පෙරලගෙන දිව්ව ආවා ඉන්නව නේද? අනේ ආවා මේගොල්ලන්ගේ මුත්තෙක්. පොඩ්ඩ බැරි වෙන්න බෑ නිකන් මුරුට ලෝකෙ පෙරල ගන්න. දැන් මල්ලි මේ ජොබ් එක කරන්නේ පාර්ට් ටයිම්ද නැත්නම් ෆුල් ටයිම්ද? අද කාලේ ඉතින් එකක් කියලා බලාගෙන ඉඳලම බෑනේ සර්. වෙලාවක් හම්බුනාම පාර්ට් ටයිම් උත් කරනවා ෆුල් ටයිම් උත් කරනවා ඉතින්. පාර්ට් ටයිම් කරනවා. මම පොඩ්ඩක් ඇක්ටින් සීන් එකේ ඉන්නවා සර්. පරිසිරිය කියන්නේ අලුත් එක්කද මම මේ හයර ගෑවිලා තියෙන්නේ. නෑ සර්. ඒ කියන්නේ සමහර වෙලාවට මේ කැමරාවක් නැතුවත් අපි රඟපාලා තියෙනවා. කීයක් හරි ඔයාලා ගත්ත බෑ සර්. මොකද වගේ සීන් එක කැමරාව නැතුව කියලා කියන්නේ
ස්ටේජ් ඩ්‍රාමා කියන එකද? නෑ නෑ සර්. ඔය දන්නේ නැද්ද ඔය මේ කම්පැනි වල ලොක්කන්ගේ එක එක මගරි කේස් තියෙන. ඒවා. ඒ කියන්නේ සර් මේ ළඟදිත් ගියා මේ ෆොන්සේකා ගෲප් කියලා කම්පැනි එකට. සර් නම් දන්නේ නැතුවද? ෆොන්සේකා කියනවා. ෆොන්සේකා ගෲප්? පොඩින්ද? මං අහලා තියෙනවා. මට විස්තර කියන්න. අන්න ඒකේ මොකද්ද මන්ද මගුලකට සර්. ඒ කියන්නේ ඔය කම්පැනි එකෙක් වගේ රඟපෑවා. ඕ. කැන්කිල් සඟවුණු කරපොත්තන්ට එරෙහිව ක්‍රියා කරයි. හැන්ගෙන තැන්වලත් හිට් වැඩ කරපොත්තන්ට නෑයිද. අලුත් ලෝකයේ ජයගන්න ඇන්කපීඩියා ප්‍රෝ ස්කූල් චැම්ප්ස්. කුසින් නොවැදුවත් ඔබේ අම්ම තරම්ම විශ්වාස අම්මකම ඇති අයට මෙලිබන් කිරි උත්තමාචාරය. ඒක තමයි මේක. try කරන්න අලුත් මංචි කොමේක. Enroll now for the July intake 2025 at Curtin University, Colombo. මැලිබන් කිරි පෝෂණයෙන් තවත් රසවත් වෙන හැමතිම ශක්තිමත් නව මැලිබන් යහපෝෂ ශක්තිජනක ප්‍රෝටීන් පෝෂණය. දිත්වාරක්ෂාවට දිනපතා බේබි ශිරමි ක්‍රීම්. අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක. පාට කුරුල්ලෝ. Zinc Fresh තාක්ෂණයෙන් එන නව ක්ලෝස්-අප්. දැන් ඔබට පැය 18ක ෆ්‍රෙෂ්නස් එකක් ලබා දෙයි. නව වැස්ලින් දැන් නයසිනමයිඩ් විටමින් සමගින්. දැන් බොය කියන්නේ මේ ෆොන්සේකා ගෲප් කම්පැනි නේද? ඔව් සර්. සර් දන්නවද? නෑ මට මේ ඒ නම ටිකක් මල්ලි පුරුදුයි වගේ ඒකයි මම එහෙම මට විස්තරයක් කියන්නේ. ඒ කියන්නේ අපිටත් හරියටම විස්තර කියන්න දන්නේ නැහැ සර්. කියන උන් හංගල තමයි කියන්නේ. ඒ කියන්නේ සර් මෙහෙමයි. උන් හා කියන්න කිව්වොත් අපි හා කියනවා. කියන්න කිව්වොත් අපි කියනවා. hina වෙන්න කිව්වොත් ඉතින් හොඳට hina වෙනවා. අඬන්න කිව්වොත් ඉතින් සර් අඬනම මොනවා කරන්නද සර් උන්ගේ කම්පැනිනේ. ඉතින් ඕක තමයි අපි ඔය මේ ඇක්ටිං කියලා කියන්නේ. කීයක් හරි හොයා ගන්නත් එපා සර්. එහෙමද? මේ මටත් මල්ලි ඕනෙලා තිබ්බේ ওই විදිහට රඟපාන කෙනෙක්ව තමයි. ඒක මාරු සුපර්. අනේ නියමයි සර්. බලන්නකෝ සර් දෙවියන් වහන්සේ සමහර වෙලාවල් වලට අපිව හරි තැනටම යොමු කරනවනේ සර් හයිරකින් හරි. ඒක තමයි නේද? මල්ලිට මම විශ්වාස කරන්න පුළුවන් නම් මේ ජොබ් එකෙන් මල්ලි හම්බ කරනවට වඩා ගාණක් මට ඔයාලා දෙන්න පුළුවන්. හැබැයි මේ සිද්ධිය දැන් ඔය ෆොන්සේකා ගෲප් එකක් ගැන කතාවක් කියන්නේ. ඒක මට කියන්න පුළුවන් නම් හරි මල්ලි. සල්ලි නම් වැඩක් නැහැ සර්. ඒ වුණාට සල්ලිත් වැදගත්. මොනවා වුණත් සර් අපිට ඊන කියලා જાතියක් තියෙනවනේ සර්. ඕ ඒ තමයි හැමදේම. ඔයා හිතන්නකෝ. ඔයාට හරිම කෙනා හම්බුණා කියලා. සර් මම ඇත්තටම කියන්නේ සර් අතනම් මට මාරම සතුටු දවසක් සර් සිරාවටම. හරි. මට සතුටුයි. ඉතුරු විස්තර ටිකත් මට කියන්නකෝ ෆොන්සේකා ගෲප් එකේ රඟපාපු එක නේ. හරි සර් හරි. ඇයි මෙතන නැවැත්තුවේ? ලස්සන හින්දා. මිස් එක්ක මෙච්චර දුරක් ඇවිල්ලා මං කියන්නේ නිදහසේ මිස් එක්ක විනාඩියක් හරි කතා කරලා ගියේ නැත්තම් අපරාධ නේද මිස්? දැන් යනකනුත් කතා කර කර නේද ආවේ? දැන් යනකනුත් අපිට කතා කර කර තමයි යන්න තියෙන්නේ. ඉතින් මොකක්ද ඒකේ අපරාධේ? හරි. එහෙම නෙමෙයි. මං කියන්නේ මිස් ආසයිද බෝට් රයිඩ් එකක් යන්න. මට හිතෙන විදිහට මේකොල්ල හිතාමතාම ගමන පරක්කු කරනවද කොහෙද? හරියන අයියා. ඕන්නේ. ඒයි නෑ ඉන්න. පුදුම කේන්තියක් නේ යන්නේ. ළඟකදී ඉඳන් හොඳටම වැඩි හරිද? මම බෝට් යන්න නෙමෙයි බය. වතුරට. මිස් ඇත්තටම බය වතුරටද මටද? මං කියන්නේ අර එදා පූල් එකේදී වුණා වගේ මිස් හිතනවද දන්නේ නැහැ නේ මම වතුර මැද්දට අරන් ගිහිල්ලා මිස්වත් බදාගෙන වතුරට වැටෙයිද කියලා. පිස්සා. මිස් ඕම් පොඩ්ඩක් ඉන්න. මම බලන්න.
soft skin, stronger you. Nile body lotion සමගින්. Enroll now for the July intake 2025 at Curtin University Colombo. Velvet අලුත් වෙලා ගානක් අඩු වෙලා දැන් රුපියල් 110ක් පමණයි. හොයලා බලලා ඉල්ලන්නේ ජනතා GIT තමයි. සමට හිතකර බවට විශේෂඥ වෛද්‍යවරුන් විසින් සහතික කළ නව බේබි ශිර්මි ඩයපර්ස්. පාට කුරුල්ලෝ පිරිපුන් ජීවිතයකට ඔබ සමගින් පෙරට යුනියන් ඇස්වරන්ස්. මට මිස්